අනුරගේ ආණ්ඩුව ගැන මෙච්චර මහන්සි වෙච්ච එකටත් මෙහෙම කරා නම් ඉතින් බොහොම කලකිරීමෙන් මේ වීඩියෝ එක කරන්නේ. මේ වීඩියෝ එක කරන්නේ අනුර කුමාරට, අනුර කුමාර දිසානායක විධායක ජනාධිපතිට. අපි ඔයා ගේන්න අපි පස්ස පැත්ත විතරයි නවාට මෙච්චර කල් දුන්නේ නැත්තේ. කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරා රාජපක්ෂලා අරුම් මෙවුන් එක්ක හැපි අපි මේ ආණ්ඩුව ගේන්නත් ආණ්ඩුවේ දිගටම ආණ්ඩුවේ වැඩපිළිවෙලටත් අපි බොක්කෙන් වැඩ කරන සත පහක් කරන්නේ නැහැ. 1 රුපියලක් කරා ගන්න නැතුව අනුර කුමාරට අපි සේවය කරන්නේ මේ රට වෙනුවෙන්. අනිත් එක මං හිටපු යුද හමුදා සෙබලෙක් නිලද මේ කියන්නේ රණවිරුව කියලානේ. ඉතින් මම දවස් දෙකක් ගෙදර හිටියේ නැහැ. අද උදේ පාන්දර ඇවිල්ලා මේ අර PHI ලා කියන උන් ඇවිල්ලා ඉවරලා ඉස්සරහ තිබ්බා පිරිත් වතුර එකක්. ඒ පිරිත් වතුරේකේ මధుර පැටව හිටියා කියලා පිරිත් වතුරේක විසික් කරා. පිරිත් වතුරේක විසික් කරා. අපි හිතුවේ නෑ අනුර කුමාර මෙහෙම කරයි කියලා. මොකද මේ අනුර කුමාරගේ නිලධාරීන්ට කියලා තියෙන අනුර කුමාරගේ උපදේශනේ ඔය ක්‍රියාත්මක කරන්නේ. එතකොට ශාසනයට බුද්ධ ශාසනයේ පිරිත් වතුරේකටත් කියලා පිරිත් වතුර එකක් විසික් කරා. පිටිපස්සේ තිබ්බ පොල් කට්ටක එක පොල් කට්ටක වතුර ටිකක් පිරලා මధుර පැටව 10ක් විතර. ඒකට තමයි මෙන්න මේ කොල කෑල්ල දීලා ගියා උසාවියෙන්න කියලා. එන්නේ නෑ ලොවෙත් උසාවියෙන්නේ නෑ පොලිසියට එන්නෙත් නෑ. පුළුවන් දෙයක් කරමු බලමු අනුර කුමාර හැප්පිලා බලමු කියලා කියන්න තියෙන්නේ. මේ පිරිත් වතුරේකටයි අපි දවස් දෙකක් ගෙදර හිටියේ නෑ. අනිත් එක මං උන්ට කිව්වා මම විරිඳුනලින් කියලා. සත පහකට ගණන් ගත්තේ නෑ. දැන් ඕ මචං කලබල වෙන්න එපා. මේ විරිදුවත් චුට්ටක් අහලා ඉඳපල්ලකෝ. වෙන තැන්වල ඩෙංගු තමයි පිටර පතුර වෙනවා ඊට පස්සේ වටේ ඩෙංගුව දුර ඩෙංගු හැදිලා මැරුණට පසු අඬලා වැඩක් නෑ පලේ අං එනවද කියලා තමයි බලන්න වෙන්නේ බොලේ ඩෙංගු හැදෙන්නට පෙර අස්කර ගමුගේ දොර ඩෙංගු හැදෙන්නට පෙර අස්කර ගමුගේ දොර බැරි වුණානේ අස්කරන්න ගෙදර හිටියේ නෑ කියා මරි මෝඩයෝ වගේ PHI ලට කිව්වද ඔයා බැරි නෑ අස්කර ගනිල්ලා වට පිටාවගේ දොරේ පිරිත් වතුරේ උනත් මල්ලි ඩෙංගු දායි විතරේ මරුවා එන්නට පෙර අස්කර ගමුගේ දොර මරුවා එන්නට පෙර අස්කර ගමුගේ දොර පුළුවන් තරම් මේ පෝස්ට් එක ෂෙයා කරපන්. ඩෙංගු මදුරුවාට කඩේ ගියාද නැද්ද පන්සල්ද පල්ලියද ඒවා කිසිවක් අදාළ නැහැ. අපි ඉන්න තැන් අපිම පිරිසුදු කරමු. පුළුවන් තරම් ෂෙයා කරපන් මචං පෝස්ට් එක.